ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ නාලිකාව නරඹන අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ බස්නාහිර පළාතෙන් පොඩ්ඩක් එළියට එන්න කියලා අපි අද කල්පනා කරා. ඉතින් අද අපි ආවා උතුරු මැද පළාතේ තියෙන ලස්සනම ජලාශය බලන්න. මේ ජලාශයේ විශේෂතා ගොඩක් තියෙනවා. අපි අද තොරතුරු බොහොමයක් කතා කරමු. මම ඒකෙන් සාරාංශ කිහිපයක් කියන්න. උතුරු මැද පළාතේ තියෙන ලස්සනම ජලාශය. එතකොට ලංකාවේ වැඩිම වාන්දොරටු ප්‍රමාණයක් තියෙන ජලාශය. එතකොට වගේ තවත් වැඩකට තොරතුරු විශේෂිත වූ තොරතුරු මේ වැඩටම විශේෂිත තොරතුරු බොහොමයක් රැගෙන තමයි අපි අද ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි මේ තොරතුරු බෙදා හදා ගමු. මේ තොරතුරු කතා කරමු. බොහොම අනතුරුදායක පැත්තක් ගැනත් ඔයගොල්ලෝ දැනුවත් කරන්න තියෙනවා. ඉතින් හරි. එහෙනම් අපි යන් වීඩියෝ එකට රැඳිලා ඉන්න අපිත් එක්ක අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. අපේ තොරතුරු අනිත් අයටත් බලන්න. හැමෝම දැනුවත් කරමු අපි. ඉතින් අපි යන් එන වීඩියෝ එකට. බොහොම තොරතුරු ගොඩක් තියෙනවා කතා කරන්න. අපි ඒ තොරතුරු කතා කරමු. අතර මේ කලාව ඔය ගත්තාම මේ කලාව ඔය දෙපස ප්‍රදේශයේ දකුණු යුර සහ වම් යුර කියලා ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් දන්න දෙයක් නේ. මේ දකුණු යුර සහ වම් යුර සාමාන්‍යයෙන් දැන් අපි අපේ ගමක් ගත්තාම ඒ වගේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේ රාජාංගනය කියන්නේ. රාජාංගනය කියන ප්‍රදේශයට දකුණු යුර ගත්තොත් යාය 1 සිට 18 දක්වා තියෙනවා. ඒකට මේ යාය 1 කියන ප්‍රදේශය සාමාන්‍යයෙන් අපි ගමක් විතර ප්‍රදේශයක්. ඒකට යාය 1, යාය 2, යාය 18 දක්වා තියෙනවා දකුණු යුරේ. එතකොට වම් යුරෙත් එහෙමයි. යාය 1 සිට 18 දක්වා තියෙනවා. එතකොට දකුණු යුරේ යාය 18, වම් යුරේ යාය 18යි. එතකොට යාය 1 කියන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය එක ගමක් විතර ප්‍රමාණයක්. මේ 1 සිට 18 සියලුම ඒවා එහෙම තමයි. එතකොට මේ රාජාංගනය කියන්නේ වාරි මාර්ග ගම්මාන පද්ධතියක්. කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. මොකද මේ එක ගමක් විතරක් නෙමෙයි. එතකොට මේ ජලාශය හරහා මේ ජලාශය මගින් නඩත්තු වෙන භෝග සහ කුඹුරු එතකොට නොයෙකුත් වගා ප්‍රමාණය ඉතා අති දැවැන්ත ප්‍රමාණයක් මේ රාජාංගන ජලාශය හරහා නඩත්තු වෙනවා. මේ ජලාශය ප්‍රමාණය ගැන කියනවා නම් අක්කර අඩි 81600ක් තරම් අති දැවැන්ත ජල ප්‍රමාණයක් රඳවගෙන ඉන්නවා. ඒ වගේම ඝන මීටර් මිලියන 100.7ක් කියලා තමයි සඳහන් වෙන්නේ. කොච්චර දැවැන්ත ජල ප්‍රමාණයක්ද නේ. ඉතින් සාමාන්‍ය මුහුද බලන්න ගියා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඈත ඉවුර පේන්නේ ඒ වගේ. ගොඩක් ඈතට තමයි පේන්නේ. ඉතින් මේකේ ආරම්භය ඒ කියන්නේ මේ රාජාංගන ජලාශයේ පටන් ගැම්ම තියෙන්නේ පාදිනී අනුරාධපුර පාරේ තමුත්තේගමට බොහොම ආසන්නේ. මම ඒ කොටස පෙන්වන්නම් පොඩ්ඩක්. ඒ කොටස බලලා ඉන්නකෝ. මේ තියෙන කලා ඔය ඇවිල්ලා රාජාංගනයේ වැව පටන් ගන්න තැන. මේ ඉන්නේ කලා ඔය පාලමින් වම් පැත්ත රාජාංගන ජලාශය. ඔය තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය පාදිනී අනුරාධපුරේ
පාරේ යනකොට සමුද්‍රයේකට ආසන්න වෙනකොට මේක දකින්න පුළුවන්. තවත් විශේෂ කාරණාවක් තමයි මේ වයඹ පළාත සහ උතුරු මැද පළාත වෙන් වෙන ස්ථානය ලෙස සැලකෙන්නේ මේ ස්ථානේ තමයි. දින වාහන දොරට විවෘත කරන මෝටර් පද්ධතිය මේ හැම දොරටුවකටම මේ වගේ මෝටරයක් සහ මේක දොර විශාල බරක් උස්සන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. විශාල ටොන් ගණනක දොරක් තමයි පල්ලෙහා අපිට ඔය බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් දොරෙන් උඩට වතුර එන්න දොරට උඩිනුත් වතුර යන්න බොහොම ආසන්නයි. අද පහුගිය දිනවල වැඩි වර්ෂාව නිසා මේ තියෙන දොරවල් 32ටම මේ වගේ යාන්ත්‍රික ක්‍රම මේ මෝටරයක් සහ යාන්ත්‍රික සිස්ටම් එකක් සවි කරලා තියෙනවා. මේ පාලන මැට්‍රියේ ඉඳලා මේ දොරවල් විවෘත කරන්න. ඔය ඈත පේන ස්ථානයේ තමයි ඒ යාන්ත්‍රික උපකරණ පාලනය කරන ස්ථානය. ඉතින් මේ අද ඉන්නේ මේ වාං වතුර තමයි. සාමාන්‍යයෙන් ඔය වාං දොරටු වලින් එළියට යන වතුර. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවද? අන්න අතන තියෙනවා කළු පාටට උරු කොටුවක් වගේ කොන්ක්‍රීට් එකක්. විශාල. අන්න ඒ ගැන බොහොම ලොකු කතාවක් තියෙනවා. මීට දශක සාමාන්‍ය 5කට වගේ ප්‍රථමව මේ රාජාංගන ජලාශයේ මඩහොරව්ව කඩාගෙන ගියා. අන්නේ මඩහොරව්ව තියෙන ස්ථානය තමයි මේ මම ඔයගොල්ලන්ට ආයෙ පෙන්නන්න. ඒ තියෙන කොටුවක් වගේ මේ වීඩියෝ එකේ මැදට වෙන්න තියෙන්නේ කොටුව. ඒ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ රාජාංගන ජලාශයේ මඩහොරව්ව තියෙන තැන තමයි. මේ ඒකේ ඔයගලන්ට තව එකක් පෙන්නන්නම්. මෙතන පේනවාද මේ පාලමක් කඩලා ගිය පාලම? අර මගේ අත කෙලින් මගේ ඇඟිල්ල කෙලින්ම තියෙන තැන සහ මෙතන මේ ඇඟිල්ල කෙලින්ම තියෙන තැන බලන්න මේ නිකන් පාලමක දෙපැත්ත විතරක් තියෙන උඩ පාලම නැහැ. ඒකේ මැද තියෙන කෑලි ටික බලන්න හොඳට. මම සූට් කරලා පෙන්නන්නම්. ඔය පේන්නේ මේ පාලමේ එක පැත්තක් මැද සහ විදින අනිත් පැත්ත. ඉතින් ওই පාලම ගලවගෙන ගියා කියන්නේ මඩවුරුව කඩාගෙන ගිය දවසේ. කලාවේ දැඩි වතුර පාරක් ඔකත් එක්ක එළියට ගියා කියලා තමයි සාමාන්‍ය මේ ගැන තොරතුරු දන්න අය සඳහන් කරන්නේ. මේ මඩහොරව්ව තියෙන තැන තමයි වැවේ ගැඹුරුම ස්ථානය කියලා සඳහන් වෙන්නේ. එතන සාමාන්‍යයෙන් අඩි 80ක් 100ක් අතර ප්‍රමාණයක් ගැඹුරුයි කියලා තමයි මේ අපිට මේ ස්ථානයේ බාරව ඉන්න අයගෙන් තොරතුරු දැනගන්න ලැබුණේ. බොහොම ලස්සන පරිසරයක් එක්ක මේක පුත්තලම් කලපුවට තමයි මේ කලාවේ වතුර යන්නේ. කලාවේ හරස් කරලා තමයි මේ රාජාංගන ජලාශය ඉදිරි කරලා තියෙන්නේ. මහවැලි වතුර මහවැලි ව්‍යාපාරයේ වතුර ඇවිල්ලා කලාවයට එනවා. කෙලින්ම කලාව වැවට ඇවිල්ලා කලාව වැවෙන් නිකුත් කරන ජලය කලාවේ හරහා
පුත්තලන් කලපුවට දක්වා යනවා. ඒ අතරමැද තමයි මේ රාජාංගන ප්‍රදේශයෙන් කලාව හරස් කරලා මේ රාජාංගන ඩෑම් එක ඉදි කරලා තියෙනවා. මේක බොහොම සියවස් ගණනාවක් පැරණි අතීතයක් නන්නේ. ඊට මෑත සියවසකට මෑත කාලේ වගේ තමයි ඉදි කරා කියලා අපිට දැනගන්න ලැබුණේ. මේ ඈත ඔයගලන්ට ලොකු ගලක් පේනවද? මේ ගල උඩට නගින්න පුළුවන්. හැබැයි මේ පසුගිය දිනවල ඇතිවෙච්ච දැඩි වර්ෂාපතන නිසා බොහොම විදිහට තතටම ලෙස්සනවා. ඉතින් ඒක බොහොම අවදානම්. මොකද මේ ගල ආසන්නේ අඩි 80ක විතර ගැඹුරක් තියෙනවා මේ වැව. ඉතින් ලැස්සුවොත් කෙලින්ම අඩි 80ක්. අනිත් එක ඊටත් වඩා තවත් කාරණාව තමයි එතනින් යම් කිසි කෙනෙක් අනාරක්ෂිතව ඒ ගලට නැගින්න ගිහිල්ලා ලෙස්සලා වැටුනොත් ආයි ගොඩේ ඉන්න තැනක් නැහැ. ඒ නිසා ඒක බොහොම අවදානම්. ඔයගොල්ලොත් ඒ ගලට නැගින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එහෙම අවදානම් සහිතව නැගින්න එපා. මං ඔයගලන්ට දැන් තව ටිකකින් පෙන්නන්නම්. වම් යුර සහ දකුණු යුර කියන කොටස් දෙකට වෙන වෙනම තියෙන මුර වතුර සපයන ඇල මාර්ග. මේ ස්ථානයේ තමයි වාරි ඇලවල් සඳහා ජලය මුදාහරින දොරටුව තියෙන ස්ථානය. උතනින් තමයි විවෘත කරන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නපු වම් එලේ වතුර පැත්තට ඉස්සෙන තැන. මේ තියෙන්නේ ඉහළ ප්‍රදේශවලට මුර වතුර ලබා දෙන පොම්පාගාරය. මේ ප්‍රදේශයේ කීප දෙනෙක් මේ පොම්පාගාරය නිසා දිවි අහිමි වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. බටවල හිර වෙලා. ඉතින් මේ තවත් කාරණාවක් තියෙනවා කියන්නේ බොහොම අතීතය ගැන කියවෙන කතාවක්. මේ ගල මේ යටින් තියෙනවා කියනවා මේ වැව පැත්තට ඉතා ඉපැරණි දොරටුවක්. ඒ දොරටුව ගැන කියනවා නම් මේ සාලිය අශෝක මාලා ඔයගොල්ලෝ අහලා ඉතින් පැරණි පුරාවෘත්ත ගොඩක් තියෙනවා. ඒ දෙදෙනා ඇවිල්ලා සැඟවී සිටි ගල්ලෙනක් සහිත ගලක් තමයි මේ තියෙන්නේ. ඒ ගැන බොහෝ කටකතා ජනප්‍රවාද බොහොමයක් තියෙනවා. ඉතින් මේ තවත් කාරණාවක් තියෙනවා කියන්නේ මේ රාජාංගන ජලාශයේ දැන් මේ දැන් ගල ආසන්නයට යන ගමන් ඉන්නේ. බොහොම දුරයි, කිලෝමීටර් භාගයකට වැඩි වගේ තියෙනවා යන්න. එතකොට මේක එහා කෙරෝලේ ඩෑම් එක පුපුරලා තියෙනවා. පොඩි ජල කාන්දුවක් තියෙනවා. ඉතින් ඒ ගැනත් දැනුවත් කරන්න ඕනේ අපේ නාලිකාව නරඹන අය. ඉතින් ඒකේ පොඩි ජල කාන්දුවක් තියෙන්නේ. නමුත් ඉතින් අනතුරක් වෙන්න බොහොම ඉඩක් තියෙනවා. මොකද අති දැවැන්ත ජලස්කන්ධයක් රඳවාගෙන ඉන්න ජලාශයක් තමයි මේ රාජාංගන ජලාශය කියන්නේ. ඉතින් ඊට විශාල ජලාශයක්. තවත් කාරණා තියෙනවා මේකේ දියනෑම බොහෝම භයානකයි. හේතුව නම් වසරකට දෙකකට සැරයක් ජීවිත බොහෝ ප්‍රමාණයක් අහිමි වෙන ස්ථානයක්. ඉතින් ඒක නොදැනුවත්කම නිසා වෙන්නේ කියලා මට දැන් ඔය දැනගන්න ලැබුණු තොරතුරුත් එක්ක මට හිතෙනවා. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුවා. මේකේ ගොඩක් අය හිතනවා මේ වැව් පිටියේ නාන එක බොහොම සුදුසුයි කියලා. මම වැව් පිටිය ගැන වෙනම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි ඒකත් බලලා මේ මෙතෙන්ට එමුකෝ.
මේ වගේ නාන තොටුපළවල් විතරක්ම පාවිච්චි කරන්න රාජාංගන ජලාශයේ දිය නෑමට එනවා නම් කොහොම අනතුරුදායකයි අනතුරු බහුල ජලාශයක්. මෙන්න මේ කොටස වීඩියෝ එක ස්ටොප් කරලා ඔයගොල්ලෝ කියවන්න මේ ජලාශය නැරඹීමට එනවා නම්. මොකද මේ ජීවිත විශාල ප්‍රමාණයක් පිළිගත් ජලාශයක්. හේතු කියනවා නම් වැව් පිටිය මේ වැවේ වතුර හිඳෙන කාලෙට වතුර අඩු වෙන කාලෙට මේ අඩල් කපන වලවල් වැව් පිටියේ හාරලා තියෙනවා. ඉතින් වතුර පිරුණාම සාමාන්‍යයෙන් අපේ ඉන මට්ටමට වතුර තින්නේ කියලා ජලාශයට බහිනකොට මේ වලවල් බොහොම විශාලයි. සාමාන්‍යයෙන් පරිජස් 2 3 4 ඒ වගේ විශාල අඩි 6 7 ජමුක වලවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න මේ නොදන්න තැන්වල නාන්න යන්න එපා. මේ නාන තොටුපළවල් විතරක්ම පාවිච්චි කරන්න. රාජාංගන ජලාශය ගැන සැඟවුණු තොරතුරු කොහොම අරක තොරතුරු තියෙන නිසා. ඔන්න මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ මඩහොරුව කඩාගෙන යනකොට ගලවගෙන ගිය පාලමක් ගැන. ඔන්න මෙතෙන්ද ඒක පැහැදිලිව පේනවා. පාලමේ දෙපස පේනවා. අර එක කොටසක්. අතන අනික් කොටස. මැද තියෙනවා කෑලි කණු ටික. මේ පාලම නම් තිබ්බ තැනක්වත් අදටත් හොයාගෙන නැහැ. එතකොට කොපමණ ජලස්කන්ධයක් එන්නේ ඇතිද කියලා ඔයගොල්ලොම තීරණය කරන්නකෝ. ඉරිගේෂන් එක යටතේ පාලනය වෙන මේ වැව 1964 තමයි ඉදිකිරුම් විවෘත කරලා තියෙන්නේ, ජනතා ඉදිරිපත් කරලා තියෙන්නේ. පේනවනේ ජලය ඉතාමත් ගැඹුරුයි. මේ ගලට නගින එක නම් ඉතාමත්ම අවදානම්. මේ විශේෂයෙන් මේ වගේ සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙන දවස්වල ඉතා අධික අවදානම්. මොකද මේ ගල පාමුල මෙතන අධික ගැඹුරුයි. අඩි 80ක් කියලා කියන්නේ ගල ආසන්නේ. මඩහුරු ආශ්‍රිතව අඩි 100කට ආසන්නයි කියලා කියනවා. මේ වගේ රතු කොඩි ප්‍රදර්ශනය කරලා තියෙන බොහෝ තැන්වල. ඊට අමතරව කිව්වම ලංකාවේ වැඩිම වගාබිම් ප්‍රමාණයක් නඩත්තු කරන ජලාශ අතර ප්‍රධාන පෙළේ ජලාශයක් විදිහට මේ රාජාංගන ජලාශය හඳුන්වන්න පුළුවන්. මම කියවනේ අර පළුද්දක් තියෙනවා කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඒක බලමු. ඔයගලන්ට පේනවද මේ ඩෑම් එක පුපුරලා තියෙනවා මෙතනින්? මේ රතු රේඛාවත් එක්ක ඔය පේනවද? විශාල ජල ප්‍රමාණයක් කාන්දු වෙනවා. මේ බලන්න පල්ලෙහා ඔය ගලාගෙන යන ජලය ඔක්කොම මේ කාන්දු වෙන ජලය. මේ වගේ විශාල ජලාශයක මේ වගේ කාන්දුවක් තියෙනවා කියන්නේ අතරම දෙවන්ත අවදානමක් තියෙනවා. ඉතින් මං හිතන්නේ YouTube නාලිකාවකින් මේක මේ ජනතාව අතරට ගේන්න උත්සාහ කරන්නේ අපි. මොකද රාජාංගන ජලාශයට පහළ ප්‍රදේශයේ විශාල ජනකායක් ජීවත් වෙනවා. එහෙනම් මේ අපි බලමු අනිත් පැත්තේ මොනවද තියෙන්නේ කියලා. තව බොහොම ලස්සනයි. වේල්ල පැත්තට අපි යමු. මේ පැත්තත් බලමුකෝ.
මේක ලංකාවද කියලා හිතන තරම් ලස්සන ෆීලිං එකක් දැනෙන්නේ. මැද්දෙන් පේනව නේද කැටයක් වගේ වතුර පාර වැටෙන තැන. ඒ තමයි වහලා දාපු මඩවරුව. ඔක වහලා තියනවා කියන්නේ කඩාගෙන ගියාට පස්සේ ලොකු ගහක් කපලා ඒක උල් කරලා ඒක තමයි මේ දොරටුව ඉර කරලා තියනවා කියලා කියන්නේ අතල් පැත්තේ. ඒ කරලා දාපු කොන්ක්‍රීට් එක තමයි ඒව තාම තියෙන්නේ. දැන් අද වෙනකොටත් මේ වැවට මඩවරුවක් නැහැ. ඔය ටිකක් පහළ තියෙන බොහොම ලස්සන තැන. නමුත් මේ හරිය සැඟවුණු බොහොම භයානක දෙයක් තියෙනවා ඔයගොල්ලන් කියන්න. මේ ස්ථානේ බොහොම ප්‍රසිද්ධයි මේ නාන්න. හරි ලස්සන ප්‍රදේශයක්. මොකද දුර බැහැර කට්ටිය තමයි මෙතන ඇවිල්ලා ඉතින් හරි ලස්සනයි කියලා නාන්නේ. හැබැයි මේ එතන අනුතුරු ඇඟවීම් පුවරුත් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ මෙතන අපි අත්තු පාලමට ටිකක් පල්ලෙහැයින් මේ මම කැමරාව වලන පැත්තෙන් ටිකක් ඈතට වෙන්න පොඩි අනතුරුදායක ප්‍රදේශයක් තියෙනවා. කළුවල කියලා තමයි කියන්නේ. ඉස්සර ගල් කඩපු වලක් කියලා සඳහන් වෙනවා. දැන් ඒකේ ඉහළ ප්‍රදේශයේ වැලි පැඳිලා තියෙනවා. ඉතින් මෙතනින් වතුර පාර ටිකක් සැරට තියෙන දවසක මෙතනින් ඇදිලා ගියොත් පල්ලෙහාට කළුවල කියන ප්‍රදේශයට තමයි යන්නේ. ඉතින් ඒ හරියේ ජීවිතාරක්ෂකෙක්වත් යන්නේ නැහැ. මොකද මේ උඩ පැත්තේ තියෙන වැඩි ඉවුර කඩාගෙන ඒ කළුවල කියන ප්‍රදේශයට යන හින්දා. ඒ හරිය ඊටාම ගැඹුරුයි. අඩි 80කටත් වඩා ගැඹුරුයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ තැන්වල එනවනම් නාන්න බොහොම පරිස්සමෙන් තමන් දන්න තැනක විතරක් නාන්න. එක්ක නාන තොටුපළක අනුතුරුදායක සංඥා මොනවා හරි තියෙනවා නම් පුවරුවක් හරි තියෙනවා නම් ඒ තැන්වල නාන්න එපා. මොකද මේ කඩොල් කපන වලවල් තියෙනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේම මේ ඔයත් ඒ වගේ තමයි බොහොම භයානක ස්ථාන තියෙනවා. නිස්කලංක ලස්සන පරිසරයක්. ඒ පරිසරයේ මැද්දෙන් යන ලස්සන ඔයක කවුරුත් හිතන්නේ නැති මේ වගේ අනුතුරුදායක ස්ථාන තියෙන්න පුළුවන්. ඉතින් අපේ නාලිකාවේ අපේ යුතුයකමක් විදියට යුතුයකමක් වගකීමක් විදියට අපි කොටතුරු ඔයගොල්ලන්ට දැනුවත් කරා. ඉතින් අපි බලමු මේ වගේම තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපි යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන්ට එකෙන් ගන්න දෙයක් තිබුණා නම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අවුරුද්දට අපි ගිහින් යන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.